ගණිතය විෂයට ආදරය කරන ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ 2024 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රය. එයටතේ මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නයට කොහොමද පිළිතුරු සපයන්න ඕන කියලා. හත්වෙනි ප්‍රශ්නයේ විදිහට ජ්‍යාමිතික නිර්මාණයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ ප්‍රශ්න දෙන අනුපිළිවෙලේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒ කොහොම වෙතත් අපි මේ ප්‍රශ්නේ කියවලා බලමු මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් මේක ජ්‍යාමිතික නිර්මාණයක් හින්දා මේ නිර්මාණය කරන්න කලින් අපිට දල අදහසක් තියෙන්න ඕනේ නිර්මාණ රේඛා කොයි විදිහටද ගමන් කරන්න කියලා. ඉතින් මේකට හොඳම දේ තමයි දල නිර්මාණයක් ඉස්සෙල්ලම ඇඳගන්න එක. මම එහෙනම් මේ තියෙන තොරතුරු එකින් එක දල වශයෙන් නිර්මාණය කරගන්න තමයි හදන්නේ. මුලින්ම අපිට කියනවා සෙන්ටිමීටර් 6ක් දිග රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් මේකෙදි මිනුම් සැලකිලිට ගන්නෙ නැහැ මම. මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 6ක් විතර වෙන්න මේක නිර්මාණය කරගන්නවා. මේක AB කියලා ලකුණු කරන්නත් ඕනේ. ඊට පස්සේ අපිට කියනවා B ලක්ෂයේදී AB මත අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් B ලක්ෂය මෙතන එහෙනම් AB මතනේ. එන මෙතන ඉඳන් අපි අංශක 60ක කෝණයක් මේ විදිහට නිර්මාණය කරනවා දල වශයෙන්. ඊට පස්සේ එම කෝණය සමච්ඡේදනය කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ හැදෙන කෝණය අපි මෙන්න මේ විදිහට සමච්ඡේදනය කරගන්නවා. මම මේ රේඛාව ටිකක් දිගට අඳින්නම් ඉස්සරහට අවශ්‍ය වෙයි කියලා හිතෙන හින්දා. හරි. රෝම ඉලක්කම් දෙකේ අපිට කියනවා AD සමානයි AC සහ ABC අංශක 30ක් වන පරිදි ABC සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා. ඉතින් ත්‍රිකෝණයකට නම් අනිවාර්යෙන් පාද 3ක් ඕනේ. කියන්නේ ලක්ෂ 3ක් තියෙන්න ඕනේ. A සහ B අපි දන්නවා. හැබැයි C ව අපි දන්නේ නැහැ කොහෙද පිහිටන්නේ කියලා. ඉතින් අපි කොහොමද C ව හොයාගන්නේ? අපිට දීලා තියෙනවා දත්ත දෙකක්. මුලින්ම AB සමානයි AC, ඒ වගේම ABC කියන කෝණයේ අංශක 30යි කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙතන අපි ඇන්දේ අංශක 60ක කෝණයක්. එහෙනම් මේ සමච්ඡේදනය කරාම ලැබෙන කෝණ දෙක අංශක 30 බැගින් වෙන්න ඕනේ. එතකොට ABC කියන කෝණයේ අංශක 30ක් වෙන්න නම් අනිවාර්යෙන් මේ C කියන ලක්ෂ්‍යය පිහිටන්න ඕනේ මේ ඇඳපු කෝණ සමච්ඡේදකයේ මත. දැන් අපිට දීලා තියෙනවා AB සමානයි AC කියලා. එහෙනම් ඉතින් කව කටුවට ගන්නවා AB වල දුර. අරගෙන දුර තියෙනවා මෙතන A වල. ඒ තියලා මම මෙන්න මේ විදිහට AC රේඛාව ඇඳ ගන්නවා. ඉතින් කලින් කියපු පරිදිම C තියෙන්න ඕනේ මෙන්න මේ කෝණ සමච්ඡේදකයේ මත. හරි. එහෙනම් ඔන්න අපි C ලක්ෂය ලකුණු කරගෙන අවසන්. ඔන්න එහෙනම් සමද්විපාද ත්‍රිකෝණය මොකද්ද? ABC නේද? ඒකත් අපි ලකුණු කරගමු. මෙන්න මෙයා සමද්විපාදය කියන එක නේද? හරි. ඊළඟට අපිට කියනවා රෝම ඉලක්කම් 3 AC ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒකත් මම දල වශයෙන් මෙන්න මෙහිම නිර්මාණය කරගන්නවා. ඔන්න AC වලට මම ලම්බ සමච්ඡේදකයක් මේ විදිහට අඳිනවා. ඉතින් ලම්බ සමච්ඡේදකයක් කිව්වහම මේ දෙක එකිනෙකට ලම්බක වෙනවා. ඒ වගේම මෙන්න මේ දෙක එකිනෙකට සමාන වෙනවා. හරි. AC විස්කම්භය වන පරිදි AC පාදයේ මත ABC ත්‍රිකෝණයට පිටතින් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. ඉතින් මේ අර්ධ වෘත්තයේ විස්කම්භය වෙනවලු AC නේද? එතකොට AC විස්කම්භය වෙනවා නම් ඒකෙන් හරි අඩක් තමයි මේ අර්ධ වෘත්තයේ අරය වෙන්නේ. එහෙනම් කේන්ද්‍රය අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මේ ලම්බ සමච්ඡේදකය AC පාදය ඡේදනය කරන තැන තමයි මේ අර්ධ වෘත්තයේ කේන්ද්‍රය වෙන්න ඕනේ. ඉතින් මෙතනින් කව කටුව තියලා මේ C වලට හරි නැත්නම් A වලට හරි දුර අපි අරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කව කටුව මං ගෙනල්ලා මෙතනින් තියනවා. හරි. දැන් මෙන්න මේ විදිහට මම දුර ගන්නවා අරය. අරගෙන මම මෙන්න මේ විදිහට මේක අඳිනවා. ඉතින් මේ නිර්මාණ නිවැරදිවම එන්නේ නැත්te අපි නිවැරදි මිනුම් පාවිච්චි කරේ නැතිව ඇඳපු දල නිර්මාණයක් විතරක් හින්දා. හරි. ඊට පස්සේ අපිට කියනවා D හිදී අර්ධ වෘත්තයේ ඡේදනය කරන පරිදි. ඉතින් අර කලින් C වගේම තමයි D කියන ලක්ෂ්‍යය තියෙන තැන අපි තාම දන්නේ නැහැ. හැබැයි අපිට කියනවා අර්ධ වෘත්තය ඡේදනය වනවලු D හිදී.
ඒ හරහා BCට සමාන්තර සරල රේඛාවක් නිර්මාණය කරන්න කියලා කියනවා. මෙන්න ඒ ඉන්නවා. මේක හරහා අපි අඳින්න ඕනේ සමාන්තර රේඛාවක්. කාටද? ABට සමාන්තරව. ඉතින් එහෙම ඇන්දොත් ඒ රේඛාව මෙන්න මේ වගේ ඒ හරහා ගමන් කරයි. නේද? දැන් මේ ඇඳපු එක සමාන්තර නැහැනේ. මං චුට්ටක් ඒක හදාගන්න මෙන්න මේ විදිහට. ආසන්නව අපි සමාන්තර රේඛාවක් ඇඳගමු. හරි. වැඩි හිතන්න එපා මේක දල නිර්මාණයක් විතරක් හින්දා. මේක මේ අර්ධ වෘත්තයේ ඡේදනය කරන තැන මෙන්න මෙතන නේද? ඉතින් මෙන්න මෙතන D කියලා අපිට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා CD යා කරන්න කියලා. ඉතින් C කියන්නේ මෙන්න මෙතන, D කියන්නේ මේ අපි ලකුණු කරගත්ත ලක්ෂ්‍යය. මේ දෙන්න යා කරන්න කියලා කියනවා. අවසාන වශයෙන් රොමු ඉලක්කම් 5 අපිට කියනවා ACD කෝණයේ විශාලත්වය සොයන්න කියලා. ඉතින් කවුද ACD කියන්නේ? ACD කියන්නේ මෙන්න මෙතන හැදෙන කෝණය. මෙන්න මේකේ අගය තමයි අපි අන්තිමට හොයන්න ඕනේ. ඉතින් මේකේ අගය හොයන්න නම් අපි දැන් මේ හදාගත්ත දල නිර්මාණය නිවැරදි මිනුම් පාවිච්චි කරලා නිර්මාණ රේඛා පැහැදිලිව පේන විදිහට ප්‍රතිනිර්මාණය කරගන්න ඕනේ. හරි. මේ විදිහට නිර්මාණය කරගන්න අවශ්‍ය දේ මම හදාගන්නවා කවකටුව පැත්තකින් මේ විදිහට තියාගෙන. දැන් අපිට අර ගානේ මුලින්ම කිව්ව නේද AB සමාන සෙන්ටිමීටර් 6ක් වෙන රේඛාවක් අඳින්න කියලා. දැන් අපි නිවැරදි මිනුම් සහිතව මේ රේඛාව ඇඳගන්න හදන්නේ. ඉතින් සෙන්ටිමීටර් 6ක් නේ. මම එහෙනම් මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 6ක් ගන්නවා. මේක හරියටම ගන්න ඕන. හරි. ඔන්න සෙන්ටිමීටර් 6යි. ඉතින් මෙයාගේ AB කියලා තමයි අපිට නම් කරන්න කියන්නේ. හරි. ඊට පස්සේ අපිට මතක නැත්නම් අපි ආයතනයක් ගන්න දිහා බලමු. අපිට කියනවා B ලක්ෂයේදී AB මත අංශක 60ක කෝණයක් නිර්මාණය කර එම කෝණය සමච්ඡේදනය කරන්න කියලා. එහෙනම් මෙන්න B ලක්ෂය නේද? මෙතනින් අපි අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් කපකටුව මෙන්න මේ විදිහට ගෙනල්ලා තුඩ තියෙනවා මම B ලක්ෂය මත. ඒ තියලා මෙන්න මේ පැන්සල් හදාගන්නවා මේ විදිහට ඡාපයක් ඇඳගන්න. මං දැන් ඡාපයක් ඇඳගන්නවා මෙන්න මේ විදිහට AB පාදය ඡේදනය වෙන්න. හරි. දැන් මට පුළුවන් මේ කවකටුව තුඩ අරගෙන ගිහිල්ලා මේ ඡාපයෙන් AB පාදයේ ඡේදනය වෙච්ච තැනින් තියන්න. මෙයා මෙහෙම තියලා මට පුළුවන් අර ඇඳපු ඡාපය මේ විදිහට ඡේදනය කරන්න. හරි. ඔන්න අංශක 60ක කෝණය අපි ලකුණු කරගෙන තියෙන. දැන් අපිට තියෙන එක නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට වට පුළුවන් අංශක 60 කෝණය නිර්මාණය කරන්න. ඉතින් මේවා අපි නිවැරදිවම කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ මේ කෝණයේ කෝණ සමච්ඡේදකයක් අපිට නිර්මාණය කරන්න කියනවනේ. එහෙනම් නැවත වතාවක් අපිට පුළුවන් මේ ඇඳපු ඡාප ඛණ්ඩයෙන් පාවිච්චි කරන්න. මම තුඩ අරගෙන යනවා මෙන්න මෙතනට. අරගෙන ඇවිල්ලා මේ විදිහට මම මේකේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඡාප ඛණ්ඩයක් ගහ ගන්නවා. ඒ වගේම එන මෙතෙන්නුත් තියාගෙන මම කලින් ඇඳපු ඡාප ඛණ්ඩේ ඡේදනය වෙන විදිහට තවත් ඡාප ඛණ්ඩයක් ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මේ B ලක්ෂයයි මේ ඡාප දෙක එකිනෙක ඡේදනය වෙන ලක්ෂයයි යා කරන්න. ඒ යා කළාම මට කෝණ සමච්ඡේදකය ඇඳ ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මම කෝණ සමච්ඡේදකය හැකිතාක් නිවැරදිව ඇඳ ගන්න උත්සාහ කරනවා. හරි. ඊළඟට අපි බලමු මේ ගානේ රොමු ඉලක්කම් 2 අපිට මොනවද කියන්න කියලා. රොමු ඉලක්කම් 2 අපිට කියන්නේ AB සමාන AC සහ ABC අංශක 30ක් වන පරිදි ABC සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා. ඉතින් දැන් අපි දල රූප සටහන ඇඳන්නේ. දැන් අපි දන්නවා මොකද්ද වෙන්න ඕන කියලා. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන අංශක කීයද? 30යි නේද? දැන් මෙන්න මේකමත් තමයි ඔය කියන C ලක්ෂය පිහිටන්නේ. අපි කරන්න ඕනේ මෙන්න මේ AB දිගට සමාන දිගක් මේ කවකටුවට ගන්න ඕනේ. කවකටුව තුල මන් තියෙනවා A මත. ඒ තියලා මං කවකටුව අරගෙන එනවා මෙන්න මෙතනට. B ලක්ෂය ගාවට අරගෙන AB දිග කවකටුවට මම අරගන්නවා. හරි. දැන් මට පුළුවන් කවකටුව මෙන්න මේ විදිහට කරකවලා මෙන්න මේ විදිහට සමච්ඡේදකයේ මත C ලක්ෂය ලකුණු කරගන්න. දැන් මම A ඉඳන් මේක නිර්මාණය කරගන්නවා මේ විදිහට යා කළා.
ඔන්න අපි C ලක්ෂය නිර්මාණය කරගත්තා. එහෙනම් මෙතනින් අපි ලියාගමු C කියලා. හරි. ඊළඟට අපිට කියනවා රෝම ඉලක්කම් 3 AC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. ඉතින් ඊට කලින් මතක් කරන්න මේ රෝම ඉලක්කම් 2 මේ C ලක්ෂය ලකුණු කරාම අපිට ආවේ මොකද්ද? ABC සමද්විපාද ත්‍රිකෝණයක් නේද? හරි. එහෙනම් ඒකෙත් අපි දත්ත ටික මෙන්න මේකේ ලකුණු කරගමු. ඉතින් මෙතන සමද්විපාද ත්‍රිකෝණයක් නම් මොකද වෙන්නේ? මේ පාදයට මෙන්න මේ පාදේ සමානයි නේද? ඒ නිසාම අර ප්‍රමේයක් තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් සමාන නම් ඊට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙනම් මෙන්න මෙතන අංශක 30යි කියලා අපි ලකුණු කරගෙන ඉමු. මොකද අපිට ඉස්සරහට කෝණයක් අහන හින්දා මේක සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන්. හරි. රෝම ඉලක්කම් 3 අපිට කියනවා මේ AC වල ලම්බ සමච්ඡේදකය අඳින්න කියලා. ඉතින් මේකට අපි මේ විදිහට කවකටු අරගෙන ඇවිල්ලා AC නේ. එහෙනම් එක්ක A මත නැත්නම් C මත මම මුලින්ම A මත තියලා මේ AC පාදු දිගින් භාගයකට වඩා දුරක් කවකටුවට මැනගෙන මේ විදිහට ඉහළින් සහ පහළින් ඡාප ඛණ්ඩ දෙකක් මම නිර්මාණය කරගන්නවා. මෙන්න ඉහළ ඡාප ඛණ්ඩය, ඒ වගේම මෙන්න පහළ ඡාප ඛණ්ඩය. දැන් මේ විදිහටම මම අරන් යනවා C මතට. ඒ අරගෙන ඇවිල්ලා මම ඊට පස්සේ අර ඡාප ඛණ්ඩ දෙක ඡේදනය වෙන විදිහට තව ඡාප ඛණ්ඩ දෙකක් ඇඳ ගන්නවා. එන්න මේ විදිහට ඡාප ඛණ්ඩ දෙකක් ඇඳ ගන්න. හරි. දැන් කවකටු පැත්තකින් තියලා මට පුළුවන් මේ ලකුණු කරගත්ත ලම්බ සමච්ඡේදකය මෙන්න මේ විදිහට ඇඳ ගන්න. හරි. මේ විදිහට නිවැරදිව ඇඳ ගන්න ඕනේ මේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂ දෙක ආකරන විදිහට. හරි. දැන් ඉතින් ලම්බ සමච්ඡේදකයක් නේ. අර කලින් කරා වගේම මේක ලම්බ වෙනවා මේ කියන එකට. ඒ වගේම මෙන්න මෙතන මම වෙන පාටක් ගන්නම් ඒකට පේන්නේ නැති හින්දා මෙන්න මේකට මෙන්න මේකත් මොකද වෙන්නේ? එකිනෙකට සමාන වෙනවා. මොකද සමච්ඡේදනය වෙන හින්දා. ඊට පස්සේ අපිට කියනවා ගානේ රෝම ඉලක්කම් කීයද දැන් එන්නේ? රෝම ඉලක්කම් 3ම කොටසක් තුන මොකද්ද? AC විස්කම්භය වන පරිදි AC පාදයේ මත ABC ත්‍රිකෝණයට පිටතින් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න කියලා කියනවා. ඉතින් AC විස්කම්භය වෙන විදිහට AC විස්කම්භය නම් මේ AC වල දිගෙන් හරි අඩක් තමයි අරය වෙන්න ඕනේ. ඒ කියන්නේ හරි අඩක් කියන්නේ මේක සමච්ඡේදනය වෙලානේ. එහෙනම් මෙන්න මෙතන තමයි මෙතන ඉඳන් මේ තියෙන්නේ අරය. මේකත් අරය. එහෙනම් මෙන්න මෙතන තමයි ওই කියන අර්ධ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. අපි එහෙනම් කේන්ද්‍රයට අරගෙන එමු මේ කියන කවකටුව. අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම තියලා අපි දැන් අරය මැනගන්නයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ දිග ගත්තනම් හරි නේද? C වලට හරි A වලට හරි කැමති දිගක් අරගෙන මම අර්ධ වෘත්තය නිර්මාණය කරගන්නවා. මම කොළ පාට පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට අර්ධ වෘත්තය නිර්මාණය කරගන්නවා. හරි. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? ඊට පස්සේ අපිට කියනවා D හිදී අර්ධ වෘත්තයේ ඡේදනය කරන පරිදි. තින් ඔය D අපි දැනන් හිටියේ නෑනේ. හැබැයි දැන් අපි දල සටහනක් ඇඳලා හොයාගත්තා. අපිට කියනවා A හරහා BC ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න කියලා. ඉතින් අපි දන්නවා A ඉන්නේ මෙතන. කාට සමාන්තරවද? BC ට සමාන්තරව. ඉතින් රේඛාවකට සමාන්තරව බාහිර ලක්ෂයක් මතින් අපිට තව සමාන්තර රේඛාවක් අඳින්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, ඒ වගේ සම්බන්ධතා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෝණ පිටපත් කිරීම කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තවත් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් පහසුම ක්‍රමයක් විදිහට මම ගන්නම් මෙතන ඡාපෙත් ඇඳලා තියෙන හින්දාම මෙන්න මේ කෝණය පිටපත් කරන්න. මොකද මේ කෝණයට සමාන කෝණයක් මෙන්න මෙතන A හරහා හැදුනොත් මට පුළුවන් එතනින් A හරහා සමාන්තර රේඛාවක් නිර්මාණය කරගන්න. ඉතින් ඒකට මම අරන් එනවා කවකටුව මෙන්න මෙතනට. මම හදන්නේ මෙන්න මේ ABC කියන කෝණය පිටපත් කරගන්න. දැන් හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් පිටපත් කරගන්නකොට මෙතන මෙන්න මේ ඡාප දිග අපි හරියටම ගන්න ඕනේ. හරි. මේ දිග අරගෙන මම ඇහිල්ලා මෙන්න මේ A මතින් තියලා මෙතන මම ඒ ප්‍රමාණයටම ඡාපයක් ඇඳ ගන්නයි හදන්නේ. මම මෙන්න මේ විදිහට
ඡාපයක් ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම. හරි. දැන් මට තියෙන්නේ මේ අංශක 30ක කෝණය පිටපත් කරගන්න. ඉතින් මේකට මම මෙන්න මේ විදිහට කවකටුවේ තුඩ තියෙනවා මේ අංශක 30 කෝණයේ බාහු දෙකෙන් එකක් මත. ඒ තියලා මම කවකටුවේ තුඩ හදා ගන්නවා මේ අංශක 30 කෝණය කොච්චර පරතරයකින්ද තියෙන්නේ කියලා මැනගන්න. එන මේ විදිහට මැනගෙන මම එනවා මෙන්න මෙතනට. දැන් අපි ඇඳ ගන්න ඕනේ මෙන්න මෙතනින් තියන්න ඕනේ. මෙන්න මේ රේඛාව AB රේඛාව ඡේදනය වෙන තැන. ඉතින් මෙතන අපි ලකුණු කරගෙන නැහැ. නමුත් මෙන්න මෙතන තමයි ඒක වෙන්න ඕනේ නේද? මෙතනින් තියලා මේ විදිහට අපිට පුළුවන් අර ඇඳගත් ඡාපය ඡේදනය කරන්න මෙන්න මෙහෙම. හරි. දැන් මට පුළුවන් අංශක 30 කෝණය මේ විදිහට ඇඳ ගන්න. ඒ හරහානේ යන්න ඕනේ. එන මේ විදිහට ඒක මට ලකුණු කරන්න පුළුවන්. හරි. මම මේක මෙහෙම යා කරගන්නම්කෝ. හරි. ඊට පස්සේ අපිට කියනවා ඔය ඇඳපු සමාන්තර රේඛාව මේ අර්ධ වෘත්තයේ ඡේදනය කරන්නේ D හිදී කියලා. ඉතින් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙතන තමයි D වෙන්නේ. හරි. දැන් අපි නිර්මාණය බොහෝ දුරට අවසන් කරලා තියෙනවා. ඉතින් මේ නිර්මාණය අන්තිමට එතෙන්දිම අපිට කියනවා CD යා කරන්න කියලා. ඉතින් අපි යා කරමු එහෙනම් CD ව. කියන මේ විදිහට C වල ඉඳලා D වලට රේඛාවක් නිර්මාණය කරනවා. ඔන්න අපි CD යා කරා. ඊට පස්සේ අපිට රෝම ඉලක්කම් 5 අවසාන වශයෙන් කියනවා ACD කෝණයේ විශාලත්වය සොයන්න කියලා. ඉතින් අපි නිර්මාණය කරලා ඉවරයි. මේ නිර්මාණ රේඛා සහ අපි ජ්‍යාමිතිය සම්බන්ධව දන්න තොරතුරු පාවිච්චි කරලා අපිට ACD කෝණය, ඒ කියන්නේ කවුද? මෙන්න මෙතන මම ගන්නම්කෝ වෙන පාටක්. අනිල් පාට ගන්නවා. මෙන්න මේ කෝණය තමයි හොයන්න තියෙන්නේ. අපි ඉතින් බලමු මේක හොයන විදිහක්. දැන් මුලින් ඉඳන් කල්පනා කරොත් මොකද වෙන්නේ? මෙතන AB රේඛාව ඇඳලා අංශක 30ක කෝණයක් තමයි ඇඳෙන්නේ. ඉතින් මෙයා 30ක් හින්දා මෙයා 30ක් උනේ ඇයි? හේතුව තමයි මේ සම ද්විපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. හරි. එතකොට අපිට තව තොරතුරක් ගන්න පුළුවන්. දැන් මෙතන අර්ධ වෘත්තයක් නේ තියෙන්නේ. ඉතින් අර්ධ වෘත්තය මත ආපාතනය වෙච්ච කෝණයක් තමයි මේ ADC කියලා කියන්නේ. පේනවද? මේ අර්ධ වෘත්තයේ විශ්මිතින විස්කම්භය. මේ විස්කම්භයේ මගින් මේ පරිධිය මත ආපාතනය වෙච්ච කෝණයක් මේ තියෙන්නේ. එහෙනම් මොකක්ද අපිට මාක් කරන්න පුළුවන්? මෙන්න මේක අංශක 90ක් කියලා ලකුණු කරන්න පුළුවන්. එතකොට මේ තියෙන ADC කියන ත්‍රිකෝණය සැලකුවොත් ඒක ඇතුළේනේ මේ ACD කියන අපිට හොයන්න ඕන කෝණේ තියෙන්නේ. දැන් අපි අනිත් කෝණ දෙකෙන් එකක අගය දන්නවා අංශක 90යි කියලා. එහෙනම් මේ ඉතිරි කෝණය මෙන්න මේ යට තියෙන CAD කියන මෙන්න මෙතන තියෙන කෝණය අපි හොයාගත්තොත් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ ACD කියන කෝණය. හරි. දැන් අපි බලමු එහෙනම් ඔක්කොම පැත්තකින් තියෙන මෙන්න මේ යට තියෙන කෝණය හොයාගන්න විදිහක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙතන බැලුවොත් මේ සමාන්තර රේඛා දෙකක් නේ. එතකොට මේ අංශක 30යි නම් අපිට ඒකාන්තර කෝණ මේ Z අකුරේ හැඩයට බැලුවොත් මේ සමාන්තර රේඛා දෙකක් නිසා මෙන්න මෙතන අංශක 30 නම් මොකද වෙන්නේ? මෙන්න මෙයත් අංශක 30ක් වෙනවා නේද? මෙන්න මෙයත් අංශක 30ක් වෙනවා. දැන් ඔන්න වැඩේ හරි. ඉතින් මේ ACD කියන ත්‍රිකෝණය සැලකුවාම දැන් අපි කෝණ දෙකක අගය දන්නවා. දැන් අපිට සම්බන්ධය ලියන්න පුළුවන් බොහොම පහසුවෙන්. කවුද? ACD ත්‍රිකෝණය සලකා. ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3යි තියෙන්නේ. ඒ තුන් දෙනාගේ එකතුව අංශක 180ක් වෙනවා. කවුද අභ්‍යන්තර කෝණ 3? අපිට හොයන්න කියන ACD ඉන්නවා. ඊට අමතරව ADC ඉන්නවා. ඊට අමතරව කවුද ඉන්නේ? DAC නේද? මේ කෝණ 3. මේ තුන 180ට සමාන වෙනවා අංශක. දැන් මෙන්න මෙයාව දන්නේ නැහනේ. මෙයා කීයද? ACD එහෙම ලිව්වා. එයාව හොයාගන්න ඕනේ. ADC අංශක 90යි. DAC අපි හොයාගත්ත අංශක 30යි කියලා. ඉතින් 180ට සමාන කරලා දැන් අපිට මේ සම්බන්ධය සුළු කරගන්න තියෙන්නේ. ඉතින් 90යි 30යි 120යි. ACD ධන 120යි අංශක සමානයි 180 අංශක. ඉතින් මේක සුළු කරාම අපිට එනවා ACD සමානයි අංශක 60ක් කියලා. එහෙනම් රෝම ඉලක්කම් 5 අපිට මෙන්න මේ විදිහට
ACD වලගේ අහලා තියෙනවා ඒක නිරවුල් විදිහට මෙන්න මෙහෙම අපිට හොයලා දෙන්න පුළුවන්. හරි. ඔන්න විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නයේ විදිහට දීලා තියෙන ජ්‍යාමිතික නිර්මාණ ප්‍රශ්නය පිළිවෙලට හදාගන්නේ. මේ විදිහටම පියවර සහිතව මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ප්‍රශ්න 5ටත් විවරණයක් සහිත පිළිතුරු අරගෙන ඔයාව ඉක්මනටම හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට මේ වීඩියෝ එකෙන් ඔයාගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.